ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රැට නිදන තනි පැදුරේ නැති හීනකි සකි ආලෙ බිඳුණු දා කුමටද කඳුළු හෙළන සකි ආල වඩන යන තේරුම බෝසත්කම සකි මම මෙන්න මේ දවසේ මම පැවිදි වෙනවා කියලා මම කියනවා මම එයාගෙන් අවසාන වතාවට මම අහනවා එක දවසක් කතා කරලා මට පුළුවන් නම් දැන්වත් කියන්න ඇයි ඔයා මාව දාලා ගියපු හේතුව මට කියන්න කියලා. ඊට පස්සේදී මම එයාට මට කියනවා හේතුව. එයා කියනවා මගේ හොඳම යාළුවත් එක්ක එයාගේ සම්බන්ධතාවයක් තියෙනවා. මං නැති දවස්වල මාව බලන්න එයාව බලන්න ආපු මගේ හොඳම යාළුවත් එක්ක ආදර සම්බන්ධතාවයක් තියෙනවා. එයාව විවාහ වෙන්න තීරණය කරා. ඒ හින්දා මගෙන් ඈත් වෙන්න තීරණය කරා කියලා. එයා කියනවා සඳරුවන් මහත්තයා. කියන්නේ ජීවිතේ ඒ තරම්ම කැපකිරීම කරපු ජීවිතේ ඔබේ සියලු දේ කැප කළා ප්‍රේම කරපු කෙනා ඔබේ හොඳම යහළුවත් එක්ක ජීවිතේ බෙදා ගන්න තීරණය කරනවා ඔබව අතහැරලා මාව අතහැරලා මේ වෙනකොට ඒ දෙන්න විවාහ වෙලා ඉන්නේ මහනුවර ප්‍රදේශයේ ඉන්නේ මම ජීවත් වුණේ මහනුවර හැදුනේ වැඩුනේ ජීවත් මහනුවර මගේ මතකයන් ඔක්කොම තියෙන්නේ මහනුවර මං ජීවිතේ වැඩිපුරම ආදරය කරන නගරය ආදරණීය මහනුවර හැබැයි මාත්මේ මම 2019 පැවිදි වුණාම එකම එක දවසක් විතරක් අත්‍යවශ්‍යම කටයුත්තකට මහනුවරට මම වැඩියා හැබැයි අරන කවදාවත් ගිහි ජීවිතේවත් නැවත මම නුවරට ගියේ නැහැ ඒකට හේතුව පාරකදී හරි මට යාව හම්බුනොත් එයාට දුක හිතෙයි මං සිතුවිල්ලකින්වත් ජීවිතේ වැඩිපුරම ආදරය කරපු කෙනාට දුකක් දෙන්න මම කැමති වුණේ නැහැ. ඉතින් මගේ ආදරණීය යාළුවට මම පැවිදි වෙන දවසේ උදේ මම එයාගේ Facebook එකට මම මැසේජ් එකක් දානවා මැසේජ් වලට ඕන මම මේ මැසේජ් එක කියන්න. හරිද? ෆෝන් එක දෙන්න මගේ. චුට්ටක්. මම මේ මැසේජ් එක කියන්න. හරි. මගේ හොඳම යාළුවට මම දානවා මැසේජ් එකක් සඳරුවන් මහත්තයෝ ඔබතුමා අහපු ඉන්න මේ කියන්නේ කවදාවත් මේ කතාව මම මෙහෙම ප්‍රසිද්ධියේ මම කියලා නැහැ කවුරු හරි පුද්ගලිකව ඇහුවොත් මම අනිවාර්යෙන් කියලා තියෙනවා ප්‍රසිද්ධිය කියලා නෑ මම මගේ යාළුවට මැසේජ් එකක් දානවා පැවිදි වෙච්ච දවසේ උදේ ඉන්න මම ඒ කියන්නම් එදාටයි අපි දෙන්න කොච්චර හොඳ යාළුවෝද කියනවා නම් මහත්තයෝ අපි දෙන්න අපේ අලවි ශේෂ්ත්‍රයේ රැකියාවන් තෝරගත්තට පස්සේදී එක බත් එක අපි දෙන්න කෑවා මහනුවර නාත දේවාල ළඟ වැල්බෝධියේ නුවර මහනුවර නගරයේ සාක්ෂි දරාවි මහනුවර නගරයේ ගස් කොළන් වලට ගස් ගල් වලට කතා කරන්න පුළුවන් නම් ඒ මගේ අතීත කතාව ඒ ගස් ගල් මහා අයියෙන් කෑ ගහ කියාවේ අපි දෙන්න එක බත් එක බංකුවේ තියාගෙන කෑවා. එයාගේ ඇඳුම් මම ඇඳා. එතකොට එයාගේ සපත්තු මම දෑවා. එතකොට එයාගේ අම්මා හදලා දෙන කෑම එක තමයි අපි දෙන්න කෑවේ. මට මොනවා හරි කෑමක් හම්බුනොත් මට විශේෂ දෙයක් හම්බුනොත් මම එයාට ගෙනත් දෙනවා. ඔබතුමා විශ්වාස කරන්න හැම දවසකම මගේ යාළුවාගේ කකුල් දෙක අල්ලලා වැඳලා තමයි මම අපි දෙන්න හම්බ වෙනකොටත් මං එයාගේ කකුල් දෙක අල්ලලා වඳිනවා. අපි දෙන්න එදා දවසේ වැඩ කටයුතු ඉවර කරලා නික්මිලා යනකොටත් මං කකුල් දෙක අල්ලලා වැඳලා යන්නේ. ඒ තරම් මගේ හිතේ මගේ යාළුවා ගැන ගෞරවයක් තිබ්බා. මට වඩා අවුරුදු දෙකක් එයා වැඩිමල් මං අයියා කියලා කතා කරන්නේ. කවදාවත් උඹ කියලාවත් නැහැ. අයියා කියලාම තමයි කතා කරන්නේ. හේතුව 2013 අවුරුද්දේ මාව මේ අලෙවි ශේෂ්ත්‍රයට මාකටිං ශේෂ්ත්‍රයට මාව ගේන්නේ එයා මගේ ඇඟ ඇතුලේ තිබ්බ ටැලන්ට් එක දැකලා කවදාවත් ජීවිතේ කවුරුත් නොදීපු අවස්ථාවක් එයා මට දෙනවා. ඒ අසීමිත ගෞරවයක් තිබ්බා. මම පැවිදි වෙච්ච දවසේ එයාට දාපු මැසේජ් එක තමයි මේ තියෙන්නේ. මේ මැසේජ් එක මම එයාට උදේ දානවා මහත්තයෝ. මම මේක අද කියන්නේ වෙන මොනවත් හින්දා නෙමෙයි. සමහර අය මම දකිනවා ඊයේ රෑ මහත්තයෝ මට මේ හරි අහඹු සිදුවීමක් සිද්ධ වුණා. දැන් අද මේ පටිගත කිරීම කරන්න කලින් දවසේ රෑ මට මේ තංගල්ලේදී තංගල්ල පොලිසියේ මහත්මයෙක් හම්බෙලා කතා කරනකොට කියනවා අපේ හාමුදුරුවනේ දැන් ටිකකට කලින් පොලිසියට ගෙනාවා මිනිස්සෙක් එයා අර කූඩුවේ ඉන්නවා නෝනාගේ බෙල්ල කපලා මරලා. කියන්නේ තමන් ආදරය කරපු නෝනාගේ බෙල්ල කපලා මරලා.
සමහරක් ආදරවන්තයෝ ඉන්නවා තමන්ගේ ආදරවන්තියට ඇසිඩ් ගහනවා. එයාව දූෂණය කරනවා. එහෙම නැත්නම් එයාගේ අංක තවත් අයට දීලා එයාව බ්ලැක්මේල් කරනවා. එයාගේ වීඩියෝ තියාගෙන එයාව බ්ලැක්මේල් කරනවානේ. ඒ තරම් සාහසික දේවල් කරලා එයාගේ ජීවිතේම ආදරය කරපු කෙනාගේ විනාශ කරනවා. හැබැයි මට ආදරය කරපු කෙනාට මම කොච්චර ආදරය කරාද කියන සිතුවිල්ලකින්වත් මට යාව රිද්දන්න මම කැමති යාළුවට මේ මැසේජ් එක දානවා. මම කියන්න මේක තව කෙනෙකුට ආදර්ශයක් වෙයි. තෙරුවන් සරණයි. මේ වචනයෙන් ඔබ ඇමතීමට මා මෙතරම් කාලයක් ගත්තේ ඔබේ ඇගේ ඒ සතුටට මම බෙහෙවින්ම ප්‍රිය කරන නිසාත් ඔබලාගේ ගමනට මා කිසිදු හේකින් බාධාවක් නොකරන නිසාය. නමුත් මේ වන විට ඔබත් ඇයත් හොඳින්ම දන්නා කරුණ නම් නැවතත් දිනක මම ඇය අතරටවත් ඔබ දෙදෙනා අතරටවත් බාධාවක් ලෙසින් නොපැමිණෙන බවය. මගේ ගිහි ජීවිතය ගැන ඔබ දෙදෙනාම හොඳින් දනි. ඇයටත් වඩා ඔබ ඒ ගැන 2017 වන තෙක් සැකහැර සියල්ලම දනි. මම එයාව හම්බ වෙලා නුවරින් යන්න කලින් 5 වෙනි මාසේ 25 වෙනිදා මම කියනවා මහත්මයෝ මගේ යාළුවට මගේ ගෑනු ළමයාම එහෙම වෙනස් වුණා. එයා මගෙන් වෙන් වුණා. මට ඒක හරි දුකයි. මට ඒක දරා ගන්න බෑ. මොකක්ද අයියේ මම කරන්නේ? මට හිතා ගන්න බෑ මොකද්ද කරන්න ඕනේ කියලා. ඇයි දන්නේ එයා වෙනස් වුණේ. හැබැයි එයාගේ සතුටට මම බාධා කරන්න කැමති නෑ. මම නුවරින් යනවා කියනවා. එයා මට කියනවා පිටින් තක්කු කරලා ඔවම තමයි මල්ලි. ගෑනුනේ බං, කෙල්ලුනේ බං. ඔයා ගණන් ගන්න එපා. ඔබ ඒක එච්චර හිතන්න එපා. එයා මාව ගොඩක් සනසනවා. මම ඒකයි කියන්නේ 2017 වන තෙක් සැකහැර සියල්ලම දනි. ජීවිතේ අහම්බෙන් හෝ ඔබ මට මුණ නොගැසෙන්නට මගේ ජීවිතය මේ තරම් සුන්දර විදිහට වෙනස් වන්නේ නැත. එයාව මට හම්බ වෙන්නේ 2009 විතර. හරි අහම්බෙන් හම්බ වෙන්නේ. මම එතකොට වැඩ කරා මහනුවර අස්ගිරියේ සිල්ලර බඩු කඩේ ගෝලයා විදියට මම වැඩ කරා 2008 කාලේ වගේ. හරිද? අස්ගිරියේ සිල්ලර බඩු කඩේ ගෝලයා මම වැඩ කරා. මම රැකියා 48ක් මම කරා කියලා ඔබතුමාට කිව්වා. ඒක තමයි මගේ මම නුවරට ගියාට පස්සේ කරපු පළවෙනි රැකියාව. එතකොට මගේ මේ යාළුවා ඒ කඩේ ළඟින් හැමදාම යනවා එනවා. එයා රගර් ප්ලේ කරනවා ඒ දවස්වල. ඉතින් එතකොට තමයි මට හම්බ වෙන්නේ. ජීවිතය අහම්බෙන් හෝ ඔබ මට මුණ නොගැසෙන්නට ජීවිතය මේ තරම් සුන්දර විදියට වෙනස් වන්නේ නැත. මා මියන තුරා ඔබ කෙරෙහි ඇති භක්තිය කිසිදා අඩු නොවනු ඇත. කාටද මම මේ කියන්නේ? මගේ ජීවිතේ මගේ වටිනාම සම්පත මම වැඩිපුරම ආදරය කරපු කෙනා මගෙන් උදුරගත්ත කෙනාට මම කියනවා එයා කෙරෙහි තියෙන භක්තිය කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා. අදටත් ඒක එහෙමම තමයි. මම පුංචි කාරණයක් පුංචි කාරණයක් ඔබ වහන්සේට මතු කරන්නම්. මේ එදා අද ඔබ වහන්සේ කසාවත පුරවාගෙන හිටියට එදා කසාවත පුරවාගෙන නැහැ ගිහි ජීවිතයේ හිටියේ. ඔබට පෘථග්ජන සිතුවිලි බහුල කාල සීමාවක්. හොඳම ජීවිතේ වැඩිපුරම ආදරය කරපු වැඩිපුරම වටිනාකම දුන්නු පෙම්වතිය. ඒ වගේම ජීවිතේ බොහෝ දේවල් බෙදා හදාගත්තු ළඟම සහෝදරයෙක් හා සමාන මිත්‍රයා. මේ ළඟම දෙදෙනා ඔබට එහෙම කරාම පළවෙනියට ආවේ මොන වගේ සිතුවිල්ලද? මට පළවෙනිම සිතුවිල්ල තමයි මං පැවිදි වෙනවා කියන කාරණාව. ඒ කියන්නේ මට ඇති වෛරයක් හිතුනේ නෑ මහත්තයෝ. අබමල් රේණුවක්වත් අපි කියන්නේ අබමල් රේණුවක් කියන්නේ මල් රේණු වල තියෙන පුංචි මේකනේ. අබෑටේ සාමාන්‍යයෙන් ඇහි තියන්න පුළුවන්. අබෑටේ රේණුව කියන එක ඇහැට පෙනෙන නොපෙනෙන රූපාණයක් නේ. ඒ ශාවත් ඒ තරමටවත් මගේ හිතේ වෛරයක් කියන එක ගෑවිලාවක් තිබ්බේ නෑ. එහෙම තිබ්බනම් මහත්තයෝ මගේ අයියා වැඩ කරන්නේ ආරක්ෂකංශේ ඉහළම තැනක ඉන්නවා. එතුමා මගේ අයියා මට එදා කියනවා කතා කරලා දැන් අයියා මං මල්ලිනේ සහෝදරයනේ. එයාට ලොකු වේදනාවක් තියෙනවා නේද? මල්ලිනේ එහෙම ඔක්කොම අතහැරලා පැවිදි වෙන්න ගියා කියලා. අයියා මට කියනවා උඹට කෙල්ලද ඕන?
උඹට කෙල්ල ඕන නම් මට කියපන්. හෙට මගේ රස්සාව නැති වුණත් හෙට උදේ 6 වෙන්න කලින් මං කෙල්ලම උඹේ කවුරුද ළඟට ගෙනත් දෙනවා. මල්ලි එක අත් දෙක එකතු කරලා කියන්නම් අම්මයි තාත්තයි මැරෙන්න හදනවා ගෙදර වල කියලා මට කියනවා. මං කියනවා නෑ අයියේ කවදාවත් නෑ. ඒක වෙනස් වෙන්නේ නෑ. කවදාවත්ම නෑ. එහෙම කරන්න එපා. හැදෙලි එහෙම කරන්න ඕනේ නෑ කියලා මං එයාට කියනවා. එතකොට මං මගේ හිතේ කිසිම වෛරයක් තරහක් ආවේ නෑ. මං හිතාගත්තේ ඔයාලට බාධා කරන්න නැතුව මං අයින් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මම මේක අන්තිම ටික කියලා ඒක මං කියනවා. මගේ ගිහි ජීවිතයේ අවසාන දවසතෙක් මම ඇයට කෙතරම් ආදරය කළාද කියා ඇය හොඳින්ම දනි. එයාගේ නම තියෙනවා. නම කියන්න බෑ. කියන කෙනා ඒ චරිතය මගේ ජීවිතයට සමීප උදා සිටම මා ඇයට කෙතරම් ආදරය කළාද, මා ඇයව කෙතරම් පරිස්සම් කළාද, පියෙක් තම එකම දියණිය පරිස්සම් කරන ආකාරයට මම ඇයව පරිස්සම් කළ බවට ඇගේ හෘද සාක්ෂිය දන්නා අතර මතු දිනකදී ඒ බව මෙලොව හොඳින්ම දන්නා එකම පිරිමියා ඔබ වනු ඇත. මම මේ කියන කතාව බුද්ධිමත් මිනිසෙකුට තේරෙනවා නේ මහත්තයා. මම එයා කොච්චර පරිස්සම් කරාද කියලා යම් දවසක ජීවිතේ වැඩිපුරම තේරෙන්නේ කාටද? එයාට සහ මගේ යාළුවාට ඒක තේරුම් ගන්න පුළුවන් දවසක් උදා වෙනවා. එකම පිරිමියා ඔබ වනු ඇත. මගේ ජීවිතයේ ආදරය ගැන තේරුම් ගත් වටිනාම දේ නම් සැබෑ ආදරය යනු පරිත්‍යාගයයි. මා අද හදවතින්ම සතුටු වන දේ නම් ඒ පරිත්‍යාගය කරන අතලොස්සක් පිරිමින් අතර කෙනෙකු වීමට ලැබීමයි. මා ජීවිතය ගැන තේරුම් ගත් වටිනාම දේ නම් සතුට සොයන්නට දොයන්නට දුක වැඩි වෙන බවයි. කෙසේ නමුත් මා කිසිවක් නොදන්නා නන්නාඳුනන පිරිමියෙකු සමග පුද්ගලයෙකු සමග ඇය ජීවත් වනවාට වඩා ඔබ වැනි උතුම් පුද්ගලයෙකු තෝරාගත් එකට මා තුළ අසීමිත සතුටක් ඇත. කෙසේ නමුත් ඔබ ඇයව සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් රැක බලා ගනු ඇති බවට මා විශ්වාස කරමි. ඔබ දෙදෙනාට මා හදවතින්ම ආශිර්වාද කරමි. සුන්දර වර්තමාන. ඒක තමයි මම මගේ යාළුවට දාපු පණිවිඩය. මට මේ සා උතුම් හදවතක් එන්නේ ආදරය ගැන. ආදරය කියන්නේ පරිත්‍යාගයක්. මං බලනවා පරණ චිත්‍රපටයක්, ෆිල්ම් එකේ නම කුලවාණි. ඒකේ තියෙන්නේ මේ අපේ පරණ නළුවෙක් තමයි රඟපාන්නේ. මට ඒ මහත්මයාගේ නම මතක නැහැ. එතුමා දැන් ජීවතුන් අතර නැහැ. පරණම කෙනෙක් කුලවාලි. එයා ආදරය කරපු එයාගේ බිරිඳ එයාගේ මේ ගමේ එනවා මේ රෙදි විකුණන්න එන මේ වෙළඳාමේ ආපු රෙදි මානවල්ලු විකුණන්න ආපු කෙනෙක් එක්ක යාළු වෙනවා. හරිද? යාළු වුණාට පස්සේදී එයා මුදලාලි කෙනෙක්. ඒ මුදලාලිත් එක්ක යාළු වෙනවා. යාළු වුණාට පස්සේදී මේ එයාගේ බිරිඳව අරගෙන යනවා කියන්නේ දකින්නවා බිරිඳත් එක්ක එකට ඉන්නවා. හරිද? මේ හුලවාලි ෆිල්ම් මේ චිත්‍රපටයේ වෙන කතාවක්. දැක්කට පස්සේදී අරයා මේ ජෝ අබේ වික්‍රම මහත්තයා මට මතක විදිහට ඒ චරිතයට පනපවන්නේ. කවුරු හරි හොයාගෙන බලන්න. එයා තමන්ගේ බිරිඳ අරයට දෙනවා. අර වෙළඳාමේ ආපු කෙනාට දෙනවා. දීලා ඉවර වෙලා කියනවා ඔබ මගේ අඹුවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මගේ අඹුව අරගෙන ඵලයක්. හරි ආදරේ හින්දානේ සම්බන්ධය ඇති කරගත්ත මට එපා. හැබැයි එයාව අරගෙන ගිහිල්ලා මම විශ්වාස කරනවා කවදාකවත් එයාට දුකක් දෙන්නේ නැතුව බලාගනීවි කියලා. එයාව ආදරෙන් රැකගනීවි කියලා. හැබැයි එයාට දුකක් දුන්නොත්, එයාට ගින්දරක් දුන්නොත්, එයාව රිද්දුවොත් හැම ආත්ම භවයකම මං ඔබව පතාගෙන ඇවිල්ලා මම පලි ගන්නවා වගේ කතාවක් එයාට කියනවා. එයා අවසානයේ හැලේ නානකොට එයාගේ අර වෙළඳාමේ ආපු කෙනා මේ අරගෙන යන රෙදි වෙළඳාමේ අර නෝනම උඩහට එක්කගෙන ගිහලා අර පරණ රෙදි ඔක්කොම විසිකලා එයා අලුත් රෙදි දෙනවා. දින්න පරණ රෙදි දානවා ගඟට. පරණ රෙදි ගඟට දැම්මට පස්සේ අරයා මූණ හොදනකොට අර බිරිඳගේ මහත්තයා අර නෝනාගේ මේක චීර්තයක් අහගෙන එනවා. ඒකේ ආතේ තියාගෙන මහා හයියෙන් කෑ ගහලා අඬන සිදුවීමක් තියෙනවා. ඉතින් ඒක කියනවා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රැට නිදන තනි පැදුරේ නැති දීනකි සකි ආලෙ බිඳුණු දා කුමටද කඳුළු කෙලන සකි ආල වඩන යන තේරුම බෝසත්කම් සකි. මට මතක විදිහට මම ඔබ 2010 විතර බලපු කළු සුදු චිත්‍රපටයක්. ඒක මගේ ජීවිතේම
වෙනස් කරා. ඉතින් මං කැමති වුණේ මං ආදරය කරපු මගේ හොඳම යාළුවාට මගේ ආදරවන්තීට ගින්දරක් දෙන්න. दिल में मगर जलते रहे चाहत